අපි අද ඔබ දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් ගැන. මොකක්ද ඔයිල් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ? මේක ආයුර්වේද ටර්ම් එකක් විදිහට පෙන්වුම් කරොත් අපිට කියන්න පුළුවන් දේ තමයි තෛල අභ්‍යංගය කියලා. ඕගොල්ලෝ අහලා තියෙන්නේ අකුල රිදෙනවා, එහෙමත් නැත්නම් අත රිදෙනවා, දන හිස් රිදෙනවා. ඒ හින්දා මම මේ තෙල් ටිකක් ගාගත්තා කියලා සරලව. හැබැයි අපි මේ තෙල් ගානවා කියලා කියන එක මොන මොන අවස්ථාවලද කරන්න ඕනේ කියලා කිව්වම අපිට එනවා බෙනිෆිට්ස් පැත්ත බලන්න. අපි මොනවා සඳහාද කුමක් අරඹයාද මෙන්න මේ තෙල් ගැල්වීම කරන්න කියලා. මේ තෙල් ගැල්වීමෙන් අපිට මොනවාද වෙන වාසි? ඉතින් යන්නේ වාසි අරඹයා තමයි අපි කරන්න ඕනේ. අපේ ඇඟේ අපිට පේන්නේ නැති වුණාට මේ හැමට යටින් අපේ මාංශ පේශි වලට යටින් රුධිර වහන පද්ධතියක් වෙනම තියෙනවා, ශිරා සහ ධමනි කියලා. ඊට අමතරව වසා පද්ධතියක් තියෙනවා ඇඟේ සම්පූර්ණයෙන්ම කවර් වෙන. ඉතින් මෙන්න මේ පද්ධතීන් දෙක ඇතුලේ මෙන්න මේ රුධිර වහන පද්ධතියයි මෙන්න මේ වසා පද්ධතියයි ඇතුලේ ගමන් කරන රුධිරය සහ වසා තෛරලය කියන එක යාවත් කාලීන කරලා තියෙනවා කියලා කිව්වොත් හරි. මොකද මේක හරි විදියට ගලණයට අපිට කරන්න පුළුවන් සපෝට් එකක් තමයි, අපිට කරන්න පුළුවන් උදව්වක් තමයි අපි මේ තෙල් ගැල්වීම මගින් කරන්නේ. සමහරක් තැන් තියෙන්න පුළුවන් එකතු වෙච්ච තැන්, තව තැන්වල තියෙන්න පුළුවන් මස්ල්ස් වල ස්ටිෆ්නසස් එක. එතකොට ඒවා හින්දා මේ වසා ගලණය අඩු වෙච්ච තැන්. ඊට අමතරව අපිට තියෙන්න පුළුවන් ශිරා ග්‍රන්ථි, වෙරිකොස් වේන්ස්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් නිසා රුධිරය එකතු වෙලා තියෙන තැන්, එහෙමත් නැත්නම් රුධිර ගලණය වේගය අඩු වෙච්ච තැන් තියෙන්න පුළුවන්. මෙන්න මේවා නැවත පණ ගහලා මේ සුඛිත මුදිත කරලා ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්නේ. ඔයිල් ට්‍රීට්මන්ට් එකකදී අපි ඇඩ්‍රස් කරනවා මාංශ පේශී වලට වගේම මාංශ පේශී වලට සප්ලයි කරන ස්නායු වලටත්. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ ඇයි කියන එක ඔබට දැන් පැහැදිලි වෙන්න පුළුවන්. වේදනාව शमනයට විතරක් නෙමෙයි, අපි නිරෝගීව ජීවත් වෙන්නත් මෙන්න මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන එක හරි වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි මොන ඔයිල් එකෙන්ද කරන්න කියන එක. ඔබට නිවැරදි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කිරීම තුළින් ඔබේ නිරෝගීකම වැඩවා ගන්න, නිරෝගීකම පවත්වා ගන්න වගේම වේදනාව शमනය කරලා රෝග සුව කිරීමේ හැකියාවත් ලැබෙනවා. ආයුර්වේද කියලා කිව්වම ඖෂධ ගණනාවකින් සමන්විත ශාස්ත්‍රයක් මේක. ඇයි අපිට තෙල් වර්ග ගොඩක් තියෙන්නේ? විවිධ වූ වට්ටෝරු වලින් තමයි මේ එක තෙල් හදලා තියෙන්නේ. මේ යොදාගෙන තියෙන ඖෂධ වෙනස් වෙලා තියෙන නිසාම ඒ එක තෙල් වල ගුණ වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වීම නිසා ඔබට නිවැරදිම ප්‍රතිකාරය ලබා ගැනීමට හරිම තෙල් එක තෝරගන්න, හරිම ඖෂධීය තෙල් එක තෝරගන්න වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම හරියට තෙල් ගැල්වීම කරන්න වෙනම ඉගෙනගත්ත කෙනෙක් හරහා මේක වෙනකොට ඔබට ඔබේ මාංශ පේශී වල තියෙන තද බව, බ්ලඩ් සප්ලයි නෝමල් වෙන එක, ලිම්ෆටික් ඩ්‍රේනේජ් එක නෝමල් වෙන එක, ඒ සියලුම කරුණු කාරණා කවර් වෙන විදියට ඔබට මේ ප්‍රතිකාරය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නිවැරදිව තෙල් ගැල්වීමක් කරගෙන වේදනාව शमනය කරගන්නත්, ඔබගේ තියෙන රෝග සුව කරගන්නත්, ඔබට නිරෝගීව ඉන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් කොහොමද තෙල් ගල් ගන්න කියන එක ගැන විනාඩි කිහිපයක උදාහරණයක් එක්ක මේ ඔබ වෙත ගෙන එන්නේ. අපිත් එක්ක රැඳී ඉන්න, තවත් දැනුවත් වෙන්න, නිරෝගීව ඉන්න ආයුශ්‍රී ආයුර්වේද රෝහලත් සමග එකතු වෙන්න.